අතීතයේ සරුසාර රුහුණු දේශයේ සාමකාමී රාජධානියක් පැවතුණා. රජු සහ බිසව තම කුඩා කුමරු දෙස බලා සිටියේ මුළු දේශයම රන්වන් හිරු රැසින් නැහැවී යද්දී. අඳුරු රාත්‍රියක සතුරන් මාලිගයට කඩා වැදුණා. සෑම තැනම ගිනි ජාලාවන් සහ දුමාරයන් පිරී ගියා. ආරක්ෂකයින් කුමරුන්ව රහසින් රැගෙන ගියේ. මුළු රාජධානියම අවුල් ජාලාවක් වෙද්දී. මහ වනාන්තරයේ මැද කුමරු තනි වුණා. යෝධ ගස් සහ මීදුමෙන් පිරුණු ඒ අඳුරු වනය බියෙන් ගැහෙමින් ඔහු ඉදිරියටම ගියා. Taman කොහේ යනවාදයි නොදැනම. පසුදා අලුයම කරුණාවන්ත ගොවියෙකුට ඔහු හමු වුණා. ඔහු ඉතා ආදරයෙන් කුමරුන්ව රැගෙන ගියේ තම කුඩා ගම්මානයේ රැකවරණය ලබා දෙන්නටයි. වසර ගණනාවක් ගෙවී ගියා. තම රජ කුලකයේ ගැන නොදත් කුමරු සාමාන්‍ය දරුවෙකු ලෙස කෙත්යායේ හැදී වැඩුණා. ඔහු ශක්තිමත් මෙන්ම කාරුණික තරුණයෙකු වුණා. දිනක ගමට වැඩම කළ භික්ෂූන් වහන්සේ නමකට ඔහුගේ ගෙලේ වූ රාජකීය පදක්කම නැත ගැටුණා. සත්‍යය හෙළි වුණා. මේ රුහුණේ අතුරුදන් වූ සැබෑ උරුමකරුයි. නැවතත් තම මව්බිම බලා යන ගමන ආරම්භුණා. මාලිගාවේ දොරටුව අසලදී ආරක්ෂකයින් තම සැබෑ රජු ඉදිරියේ හිස නැමුවා. කුමරුසිය උරුමය කරා විශ්වාසයෙන් පියනැගුවා. රන්වන් සැඳෑ කලක මව්පියන් සහ පුතු නැවත හමු වුණා. මුළු රුහුණු දේශයම ප්‍රීති ഘോഷා පැවැත්තුවා. අතුරුදන් වූ කුමරු නැවත පැමිණියා. දැන් රුහුණ නැවතත් බබලනවා.